හරි අපි ඕඩ කරපු පාර්සික හම්බෙල තිබුණ දවස් දෙකට පස්සේ හැබැයි මෙන්න මේ ට්‍රන්සිස්ට එකන්නේ SMD ට්‍රන්සිස්ට විදිහට හම්බෙල තියෙන්නේ මම ඕඩ කරේ through hole type එක හැබැයි මේකින් හම්බෙලා තියෙන්නේ SMD type මම මේක අපහු රිටර්න් එකක් දැම්මා මන් දන්නේ ඒක හම්බ වෙන්න ඕනේ අනිවාර්යෙන් බලමු මේ වෙනකොට හම්බෙලා තියෙනවද කියලා සාමාන්‍යයෙන් දවස් එකහමාරක් ඇතුළත එයාලා රිටර්න් එක ඇක්සෙප්ට් කරාද කියලා වැටෙනවා බලමු මට හිතෙන්නේ තාම නැහැ අප්ඩේට් එකක් මට මේ ඇත්තට මට මේකට පවුම් 3.32ක් පේනවා පවුම් 3.32ක් ගියා දන්නේ ලංකාවේ සල්ලි වලින් අපි බලමු 3.32 400 කට කියලා බලමු 1328 ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් 10ක් තියෙනවා එකක් 132ක් වෙනවා හැබැයි මෙහි තියෙන ගණන් එක පාඩුනේ තාම රිටර්න් එක ඇක්සෙප්ට් කරලා නැහැ ඔයාලට පේනවා තව දවස් දෙකක් තියෙනවා ওই දවස් දෙක ඇතුළත එයාලා ඇක්සෙප්ට් කරනවා මොකද මම ඉල්ලුවේ ඇත්තටම මම ඕඩර් කරේ මෙන්න මේ ටයිප් නේ අපිට ඕනේ through hole type එකනේ හැබැයි එයා ලෙවල තියෙන්නේ SMD type මේක ගොඩක් වෙලාවට දැන් මේ වගේ රටවල් වල නම් මේක එයාලා අපහු ඉල්ලන්නේ නැහැ රිටර්න් කරන්න කියන්නේ නැහැ මේක මෙහෙම අපිට තියාගන්න කියලා එයාලා අලුත් සෙට් එකක් එවනවා එහෙම නැත්නම් රිටර්න් එක අපිට සල්ලි වලින් රිටර්න් කරනවා ඉතින් ඒක එහෙම තියෙද්දි මම ඒකත් එක්ක මම ඕඩරයක් දැම්මා 15.60 මේක අපිට අපේ ඔරිජිනල් තිබුණේ කීයද 60,360p නේ කියන්නේ ඇම්පියර් 11 එකක්නේ තිබ්බේ ඇම්පියර් 11 වෝල්ට්ස් 600 නේ මම ඒකම ඕඩරයක් දැම්මා මෙන්න මේකට 15.60 ඒකට ඇම්පියර් 15යි වෝල්ට්ස් 600ක් ගන්න පුළුවන් ඉතින් අපි පින් කන්ෆිගරේෂන් එකත් එකමයි ගේට් ඩ්‍රේන් සෝස් ඒ විදිහටමයි තියෙන්නේ එහෙනම් අපි මේකින් දෙකක් මාරු කරගමු හොඳ වෙලාවට මම ඒක ඕඩර් කරේ ෆියුස් ටිකුත් ඒකම ඕඩර් කරා ෆියුස් ඇම්පියර් 5 10 15 මේ තියෙන ෆියුස් ටිකත් ඕඩර් කරා අපි මේ ටික දැන් රිප්ලේස් කරගමු අපි රිප්ලේස් කරන්න කලින් පොඩ්ඩක් චෙක් කරලා බලමු මේ වගේ මොනවා ප්‍රශ්න තියෙනවද කියලා මම ඩයොඩ් මෝඩ් දාලා තියෙන්නේ ඒක ෂෝට් එකක් නෙමෙයි ඇත්තටම මොකද ගේට් එකට සිග්නල් එක ආවම මේ වගේ තමයි පෙන්වන්නේ නැක්කනේ හරි ෂෝට් එකක් නෙමෙයි ඒක හරි ප්‍රශ්නයක් නෑ අපිට මාරු කරලා බලන්න පුළුවන් ෆියුස් එකත් මම මේකට දාගන්නවා ෆියුස් එක ඇවිල්ලා ඇම්පියර් 5 ඇම්පියර් 5 ෆියුස් එකක් තියෙන්නේ මේක අපිට ගලවලම් බලන්න ඕන ඇම්පියර් කීයද කියලා මේක ඇම්පියර් 15 මේක ඇම්පියර් 10 මේක 5 වෙන්න ඕනේ හැබැයි අපි කෝකටත් චෙක් කරමු මොකද
අපි ඕඩර් එකත් වැරදුනානේ. හින්දා මේකත් සමහර විට වරදින්නත් ඉඩ තියෙනවා ඉතින්. මේක ඇම්පියර් 5. මේක අපි රිප්ලේස් කරගමු. මේකේ පින් වලත් පොඩි මට පේනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. පොඩ්ඩක් අවුට්සයිඩ් වගේ හැදිලා තියෙන අපි ඒක මෙහෙම හොරගමු. මොකද නැත්තම් හරියට මේක මේ සෝල්ඩ් වෙන්නේ නැහැ. හරි. මම මේක මේ සෝල්ඩ් කරගන්න කලින් මම මේක ඇනේ දාගන්නවා. මොකද මේ නැත්තම් අපිට ඒක හරියට මේ තැනටම දාගන්න හම්බ වෙන්නේ නැහැ. මෙහෙමම තියෙද්දි මම මේකේ ඇනේ ඉස්සලා දාගන්නවා. ඇනේ දාලා තමයි පාස් ගන්න. මම කම්පවුන්ඩ් දාන්නේ නැහැ. මොකද මේ කම්පවුන්ඩ් තියෙනවා කලින් තිබ්බ එකේ. ඉන්න එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. හරි. අපි දැන් මේක ටෙස්ට් කරන්න ඕනේ. ටෙස්ට් කරලා බලන්න තියෙන්නේ මේකට මේ බල්බ් සීරීස් එකකින් ටෙස්ට් කරන්න තියෙනවා නම් හොඳයි. අපි බලමු එහෙම කරන්න පුළුවන්ද කියලා. ඊට කලින් මම මෙතන ඩයඩ් බ්‍රිජ් එකේ කන්ටිනියුටි බලන්න ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ. හරියට හොඳට තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? දැන් අපිට මේක චෙක් කරලා බලන්න තියෙන්නේ. ඊට කලින් මම පොඩ්ඩක් ඇනිත් ෆියුස් ටිකත් චෙක් කරලා බලනවා. හරි ඒ වගේ ගැටලුවක් නැහැ. හරි මේ ඩයෝඩ් වලත් අවුලක් නැහැ. ඩයෝඩ් වල ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට චෙක් කරලා බලන්න තියෙන්නේ මගේ ළඟ මේ වෙලාවේ මේ බල්බ් සීරීස් එකක් තියෙනවා. හැබැයි මේක මේ සාමාන්‍ය විදිහට චෙක් කරගන්න පුළුවන් වේද කියලා තමයි බලන්න ඕනේ. හරි කමක් නැහැ. අපි මෙතන ෆියුස් එක තියෙන හින්දා ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. අපි මේක මේ බල්බ් සීරීස් එකකින් මට චෙක් කරන්න විදියක් නැහැ මේ වෙලාවේ. ඒ හින්දා අපි මේක ටීවී එකට දාලා බලමු වැඩ කරනවද කියලා. හරිද?
හරි. මම බෝඩ් එක රිප්ලේස් කරලා බැලුවා. ඒ කියන්නේ අපි රිපෙයාර් එකට පස්සේ මම මේක ටීවී එකට සෙට් කරලා බැලුවා. හැබැයි ටීවී එක විනාඩියක්වත් නෑ ඇත්තටම තප්පර 20ක් විතර ඔන් වෙලා තිබිලා ආයෙත් ඕෆ් වෙලා ගියා. හරිද? ඉතින් මට ඒක ඇත්තටම වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. වීඩියෝ කරන්න තමයි ගියේ. නමුත් ඒක වීඩියෝ රෙකෝඩ් වෙලා තිබුණේ නැහැ. ඒක නිසා මට ඒ වීඩියෝ එක ඇත්තටම ඒ කොටස ඔයාලට පෙන්වන්න හම්බ වෙන්නේ නැහැ. මම මේක ටීවී එකට ප්ලග් කරද්දී මේ පාර ෆියුස් එක පිච්චුනේ නැහැ. මොකද හේතුව ගෙදර ටීවී එක ප්ලග් කරපු ප්ලග් පොයින්ට් එක තියෙන ඒ කියන්නේ ඒකට සම්බන්ධ බ්‍රේකර් එක ඕෆ් වුණා. හරිද? ඒ හින්දා ෆියුස් එකට මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ෆියුස් එක මම තිබ්බ ෆියුස් එකමයි දාලා තින්නේ. ඒ කියන්නේ ඇම්පියර් 5 එකක්මයි දාලා තියෙන්නේ. තිබ්බෙත් 5 එකක්. ඒත් බ්‍රේකර් එකකින් ඕෆ් වුණා. ඒ හින්දා ෆියුස් එකට ප්‍රශ්නයක් වුණේ නැහැ මේ පාර. හැබැයි ට්‍රාන්සිස්ටර් ගිහින් තිබුණා. ට්‍රාන්සිස්ටර් මේ තියෙන්නේ මම දැන් ඇත්තටම රිපෙයාර් කරලා ඉවරයි. දැන් අපිට දෙවෙනි පාර චෙක් කරන්න තියෙන්නේ. මම මේ කිසිම දෙයක් ඒවා රෙකෝඩ් වෙලා තිබුණ නැති හින්දා තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ කරන්නේ ආපහු. ඉතින් දෙවෙනි පාර චෙක් කරද්දී මෙන්න මේ ට්‍රාන්සිස්ටර් දෙකෙන් එක ට්‍රාන්සිස්ටරයක් අර කලින් වගේම මේ දෙකෙන් එක ට්‍රාන්සිස්ටරයක් ගිහින් තියෙනවා. එකක් පිච්චිලා අනිත් එක හොඳයි. එකක් විතරක් පිච්චිලා තිබුණා. කලින් එකෙත් එහෙමයි. ඔයාලට මතක ඇති. මේ දෙකෙන් හොඳ එකක් තියෙනවා. අනිත් එක පිච්චිලා තියෙනවා. ඉතින් මේකෙත් ඒ විදිහටමයි උනේ. ඉතින් මම මේ පාර මෙන්න මේ සයිඩ් එකේ මෙන්න මේක තමයි පිච්චෙන්නේ. මේක හොඳට තියෙන මේ MOSFET දෙකම පැරලල් තියෙන්නේ. දෙකම පැරලල් තියෙන්නේ. හැබැයි එක MOSFET එක පිච්චෙන්නේ. හරිද? ඉතින් මම ඒක දැන් කලින් රිපෙයාර් එකෙත් MOSFET දෙක අල්ලලා දාගත්තා. දැන් මම මේකෙත් MOSFET එක දැනට දාගෙන තියෙන්නේ. මේක දාගන්න කලින් මම ඇත්තටම චෙක් කරා මේකේ ඩ්‍රයිවර් IC එක. මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මේකේ ඩ්‍රයිවර් IC එක. හරිද? මම මේ රිපෙයාර් එක කරද්දී කලින් අපි මාරු කරේ MOSFET විතරයි. හැබැයි ඊට පස්සේ මට සැකේ හිතුණා නිකමට සැකයක් හිතුණා. සමහර ඩ්‍රයිවර් IC එකක් දන්නේ නැහැ කියලා මම ඩ්‍රයිවර් IC එකත් ඕඩර් කරා. ඒකත් ඕඩර් කරලා තමයි දෙවෙනි රිපෙයාර් එක ආයෙ කරන්න පටන් ගත්තේ. මේ තියෙන මම ඕඩර් කරපු IC පැක් එක ඒකෙන් එකක් දැම්මා. මේකේ නම්බර් එක ඔයාලට මතක ඇති. MAP 8800 පේනවද? MAP 8800 තමයි මේ IC එකේ නම්බර එක. ඉතින් මම එකෙන් 10ක් ඕඩර් කරා. මේකට එකක් දැම්මා. දැන් මම මේක රිප්ලේස් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ කලින් IC එක. ඒක මම ගලව ගත්තා. හැබැයි මට මේක එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කෝකටත් මම මේක ගලව ගත්තා. මම මේකේ මල්ටිමීටර් එකකින් චෙක් කරලා බැලුවා. නමුත් කියන්න තරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම කෝකටත් මේක ගලවලා අලුත් ඩ්‍රයිවර් IC එකක් දාගත්තා. ඒත් එක්කම ඔයාලට පේනවද දන්නේ මෙතන ට්‍රාන්සිස්ටර් දෙක. මේක SMD type නෙමෙයි. ඔයාලට පේනවා. මෙතන තිබුණේ SMD type ට්‍රාන්සිස්ටර් දෙකක්. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ දෙක තමයි තිබුණේ. එතන මේකේ නම්බර් එක 2F. 2F කියන්නේ ඇත්තටම මම මේ Google එකේ සර්ච් කරලා බැලුවා 2F කියන්නේ PNP ට්‍රාන්සිස්ටර් එකක්. ඉතින් ඒකට සමාන වැලියු එකක් තියෙන එකක් තමයි ඒ කියන්නේ 2F කියන එක SMD type ට්‍රාන්සිස්ටර් එකක්නේ. හැබැයි මේකෙම through hole type එක තමයි මේ තියෙන්නේ. මේකේ නම්බර් එක මට මතක විදිහට 29.7. 2N 29.7.
හරිද? මම මේ ට්‍රාන්සිස්ටර් දෙක මෙතනින් අයින් කරන්න. මේ තියෙන්නේ through hole type එක. කියන්නේ මං ගාව SMD type එක තිබුණ නැති හින්දා තමයි මම මේ දෙක පාවිච්චි කරේ. මේකේ නම්බර එක 2N29.7. ඒ කියන්නේ අර 2F කියන එකම තමයි. ඉතින් මම මේ දෙකත් මාරු කරා. මොකද හේතුව මම ඔයාලට පෙන්නන්නම්. ඒකට හේතුව මට පොඩි සැකයක් ආවා එතනත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් මං ඒ දෙකත් මාරු කරා. දැනට එතකොට මං දෙවෙනි රිපෙයාර් එකේදී මෙන්න මේ ට්‍රාන්සිස්ටර් දෙක මාරු කරලා තියෙනවා. ගේට් ඩ්‍රයිවර් එක මේ MOSFET දෙකේ ගේට් ඩ්‍රයිවර් දෙක ඩ්‍රයිව් වෙන ට්‍රාන්සිස්ටර් දෙක. හරි. මේ මං ඔයාලට කිව්වේ මේ MOSFET දෙක පැරලල් වැඩ කරන්න කියලා මේ. එකම ලයින් එක. ගේට් ඩ්‍රේන් සෝස් මේ. පේනවනේ? එකම ලයින් එකෙන් තමයි වැඩ කරන්නේ. හැබැයි මේකේ ගේට් එකට වෝල්ටේජ් එක දෙන්න වෙනවා. වෙනම වුණාට ඒක එක සිග්නල් එකකින් තමයි ඩ්‍රයිවර් IC එකකින් ඉඳන් එන්නේ. මෙන්න මේ සිග්නල් එක මෙතනින් ඇවිල්ලා එකක් මේ පැත්තට යනවා. අනිත් එක මෙතනින් මේ පැත්තට එනවා. එතකොට මේ එක ට්‍රාන්සිස්ටර් එකක් තමයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මට හිතෙන විදිහට. ඒක නිසා කෝකටත් මම මේ දෙකත් මාරු කරලා ඩ්‍රයිවර් IC එකත් මාරු කරා. මොකද තව පාරක් අපිට චෙක් කර කර ඉන්න කාලයක් නැති හින්දා. ඉතින් මම පෙන්නන්නම් මොකක්ද ට්‍රාන්සිස්ටර් එකේ වෙලා තිබුණේ කියලා. දැනට මම ඔයාලට රිපෙයාර් එක පෙන්නන්නම්. මම දැනට කරලා තියෙන්නේ මේ දෙක IC එක මාරු කරා. ඊට පස්සේ එහා පැත්තේ MOSFET දෙක මාරු කරා. මේ MOSFET දෙක අලුත් දෙක මාරු කරලා තියෙන 15න් 60 දෙකම. හරිද? මම දැන් මෙතනින් බෝඩ් එක අරන් තියලා මම ඔයාලට පෙන්නන්නම් මේ ට්‍රාන්සිස්ටර් වල තිබ්බ ප්‍රශ්නේ මොකක්ද කියලා. බලන්න මම මේ දෙක චෙක් කරනවා. අපි බලමු මේකේ මම බේස් එකට එක පින් එකක් තියාගෙන බලන්න මේකේ වැලියු එක මේ පැත්ත තමයි මේකේ බේස් එක නෙවෙයි සෝරි ගේට් එක තියෙන්නේ. බලන්න මේකේ වැලියු එක ඔයාලට පේනවා ඇති. මම හරියටම චෙක් කරෝතින් මෙන්න බලන්න මේකේ වැලියු එක මෙතන 694ක් පෙන්නනවා. මේ පැත්තට 690ක් පෙන්නනවා. හරිද? ගේට් ඩ්‍රේන් ගේට් සෝස් වැලියු එක මේ ට්‍රාන්සිස්ටරේ මෙහෙම පෙන්නනවා. මේ පැත්තට 695 දක්වන්නේ. බලන්න ඇනි ට්‍රාන්සිස්ටර් එක මේ බලන්න මේකේ වැලියු එක පේනව නේද? වැලියු එකක් පෙන්වන්නෙම නැහැ. එතකොට මේක මම චෙක් කරේ බෝඩ් එකේ තියෙද්දිම. බෝඩ් එකේ තියෙද්දි චෙක් කරද්දි මට මේ කිසිම දෙයක් හරියට අහුනේ නැහැ. මේ පේනවනේ. මේ සමහරට මේකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රයිවර් IC එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මම මේ දෙකම ගලව ගත්තා. පේනවද? මේකේ කිසිම වැලියු එකක් පෙන්වන්නේ නැහැ. මේ
දැක්කා කිසිම වැලියු එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි දැන් මම මාරු කරගත්තේ. අපිට දැන් චෙක් කරලා බලන්න තියෙන්නේ අපේ හදාගත්ත බෝඩ් එක වැඩද කියලා. මේ තියෙන්නේ මේකේ හොඳ MOSFET දෙකක් තියෙනවා. අපි ඒ දෙක අයින් කරගමු. ඔය ඉස්සරහ වැඩකට අපිට ගන්න පුළුවන්. මේක ෆුල් ෂෝට්. මේක තමයි මම හිතන්නේ හොඳ එක. මේ MOSFET එක හොඳයි. අපි ඒක අරන් තියාගමු. මේක බලමු. මේ ඔරිජිනල් තිබුණ එක. මේකත් ෆුල් ෂෝට්. මේක තමයි අපි තිබුණ MOSFET එක හොඳ එක. මේ අපි දෙවෙනි පාර රිප්ලේස් කරලා ඒක හොඳට තිබුණ ඇනිත් එක. එතකොට මම මේ දෙක තියාගෙන ඇනිත් දෙක මම අයින් කරලා දානවා. ඉන්ෆියුස් එක. ඒකත් අපිට අරන්න ඩ්‍රයිවර් IC එකත් මම අයින් කරනවා. මොකද ඇත්තටම තියාගෙන තේරුමක් නැහැ. මට හිතෙන්නේ ඒකෙත් මොන හරි අවුලක් තියෙන්නේ නැති කියලා. හරි අපිට දැන් බෝඩ් එක චෙක් කරලා බලන්න තියෙන්නේ. ඒකත් අපි දැන් කරගමු. මම හිතන්නේ මේ පාර නම් වැඩේ හරියන්න ඕනේ. අපි බලමු බෝඩ් එක චෙක් කරලා බලමු කොහෙවත් අපිට තව අඩුපාඩු තියෙනවද කියලා බෝඩ් එකේ. පේන විදිහට නෑ. හරියට පැහැසිලා තියෙනවා වගේ පේනවා. අපි මේ ට්‍රාන්සිස්ටර් දෙකෙත් වැලියු දෙක පොඩ්ඩක් බලමු දැන් මොන විදිහටද තියෙන්නේ කියලා. සාමාන්‍ය එක සමාන වගේ තියෙන්න ඕනේ. මොකද එකම ඩ්‍රයිවර් එක ගන්න තියෙන්නේ. සමාන වැලියුස් තියෙන අතර මේ පාර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ගොඩක් දුරට බලමු. මේ පාර නම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. අපි බලමු මේක මේ චෙක් කරලා. ඊට කලින් ඔයාලට අර මතක ඇති මං කලින් ඕඩර් කරපු ට්‍රාන්සිස්ටර් එකක් වැරදිලා තිබුණා. වැරදිලා කියන්නේ ඇත්තටම AliExpress එකේ ගෙන්නපු එකක් වැරදිලා තිබුණා. මේ තියෙන ට්‍රාන්සිස්ටර් ටික මතක ඇති. ඒකේ මට ඇත්තටම රිෆන්ඩ් එක හම්බුණා. මම ඔයාලට කිව්වා වගේම ඇත්තට මේ තියෙන්නේ. මට ඒකේ රිෆන්ඩ් එක හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒකේ කියලා තියෙනවා මේ තියෙන්නේ රිටර්න් එක no return needed කියලා තියෙන්නේ. ආපහු මම මේක යවන්න ඕනේ නැහැ. හැබැයි මට රිෆන්ඩ් එක හම්බුණා. ඉතින් මොකද ඇත්තට මගේ වැරද්දක් නෙවෙයි. මම ඉල්ලුවේ through hole type එක. යාලේ වල තියෙන SMD type එක. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මට ඒක ආපහු යවන්න ඕනෙත් නැහැ. ඒකත් මට හිමම තියාගන්න පුළුවන්. අපිට තියෙන්නේ දැන් බෝඩ් එක චෙක් කරලා බලන්න. අපි බලමු මේක ටීවී එකට දාලා වැඩි හරි ගිහිල්ලාද කියලා. හරි මේ තියෙන අපි රිපෙයාර් කරගත්ත ටීවී එක. ඉතින් අපේ රිපෙයාර් එක සාර්ථකයි. මම පැයක් විතර දැන් ටීවී එක ඔන් කරලා තිබ්බේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. පවර් බෝඩ් රිපෙයාර් එක සාර්ථකයි. එහෙනම් අදත් අරුද්දයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතිනවා.